අවුරුදු ගානකට පස්සේ යන ගමනක්. යන්න පෙරුම් පිරපු ගමනක්. මේ බ්ලොග් එකෙන් ගේන්නේ අපි අනුරාධපුරය දක්වා යන ගමනේ ලස්සන මතක ටිකක්. අද සැප්තැම්බර් 12 වෙනිදා ගෙනියන්න ඕන හැම දෙයක්ම ඊයේ ලෑස්ති කරගත්තා. අද අපි මේ ගමනේ යන්නේ කෝච්චියේ. අපේ ගෙදරින් අම්මයි මමයි විතරයි යන්නේ. අපේ ස්ටේෂන් එකෙන් කෝච්චිය තියෙන්නේ 11:20 වගේ. මේ මම අනුරාධපුරේ යන 3 වෙනි පාර. අපේ ස්ටේෂන් එකට වේලාසනියෙන්ම ආවා. අපිත් එක්ක යන අනිත් අය එනකන් අපි එතනට වෙලා වාඩි වෙලා ඉඳන් යන කෝච්චි දිහා බලන් හිටියා. කෝච්චියෙන් තවත් වෙලා තියෙන නිසා අපි ගියා ස්ටේෂන් එක ගාව තියෙන බෝධියට. අපි යන්නේ පැය ගානක දුර ගමනක්නේ. ඉතින් ඒ ගමනේදී අපි හැමෝම ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ආයෙමත් ආවා ස්ටේෂන් එකට. 11 වෙද්දි ටිකට් දුන්නා. අපි එක්කෙනෙක්ට වුණා රුපියල් 460ක් ටිකට් එක. ටික වෙලාවක් ගියාට පස්සේ කිව්වා කෝච්චිය පරක් වෙනවා කියලා. දවල් 2 වගේ වෙද්දී කොටුව ස්ටේෂන් එකටත් ආවා. මේ දවස්වල අවුව ගොඩක් සැරයි. ඒ සැර වැඩිකමට මේ ගස් කොළන් ඔක්කොම වේලිලා ගිහින්. කෝච්චියේදී හම්බුණ පුංචි බබෙක්. එයාගේ හිනාව නම් හරිම ලස්සනයි. ඉක්මනින්ම එයා අපිත් එක්ක යාළු වුණා. අර අපි ගාවට ඇවිල්ලා ඉන්නවා එහෙම. ඉතින් මම එයාට කියන්නේ ෆෝන් එක පෙන්නලා පොඩ්ඩක් හිනා වෙන්න කියලා.
මේ ඉන්නේ මගේ 6 වසරේ ඉඳලා හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා ඉන්නේ රට. ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙලා තාමත් ඒ යාළුකම එහෙම්ම තියෙනවා. අන්තිමේට අපි ආවා අනුරාධපුරයට. අපිට පැය 8ක් වගේ ගියා මෙහෙට එන්න. අනුරාධපුර ස්ටේෂන් එකෙන් එළියට එද්දිම මළුවට යන බස් එක ආවා. මෙතන ඉඳලා රුපියල් 30ක දුරක් තියෙනවා මළුවට. ඉතින් අපි කට්ටියම ඒකේ ඇවිත් මළුව කිට්ටුවෙන් බැස්සා. අනුරාධපුරයේ දෙවනි බ්ලොග් එකකින් එහෙනම් අපි හම්බ වෙමු. මාව අහන් හිටපුවාට ගොඩක් ස්තුතියි.